ඉතින් guys මේ තියෙන්නේ 99 කොළඹ පාර. ඉතින් ඒ පාරේ ඇවිල්ලා තමයි මම ඔයාලට මෙතන ඉස්සරහින් යන්න තියෙන්නේ. මෙන්න මෙතනින් තියෙන බදුල්ල හොස්පිටල් එක. මෙතනින් තියෙන මැදිරිය රෝඩ් කියලා. අන්න මේ මැදිරිය රෝඩ් කියන එකේ තමයි යන්න ඕනේ මැදිරියට. හොස්පිටල් එක බදුල්ල හොස්පිටල් එකත් එක්ක ඉස්සරහා තියෙන පර්ලින් එක ගාවෙන් තමයි අතුල් පාර එන්න ඕනේ. අතුල් පාර තමයි මේ දිගටම යන්න ඕනේ. එතනින් තමයි කෙලිම එන්න තියෙන පාර. ඉතින් මෙතනින් ෂෝට් කට් එකක් හම්බ වෙනවා. මේ කියන්නේ ශ්‍රීලංකා පාර්කේ පැත්තට. එතන මෙතනින් පල්ලෙහාට තමයි අපි යන ලොකේෂන් එක තියෙන්නේ. අපි යනකොටත් කට්ටිය එනවා, එනකොටත් වෙන කට්ටියක් හිටියා. ඉතින් මෙතනින් තමයි යන්න ඕනේ ඉස්සරහට. මේ තියෙන වදුල්ල වෝටර් බෝඩ් එක. වෝටර් බෝඩ් එක ගාවින් ඇවිල්ලා ඔහොම මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මෙතනින් ඔහොම ගිහිල්ලා guys මෙතනින් ඔහොම ඉස්සරහට යනකොට තමයි දකුණු අත පැත්තට ගිහිල්ලා යන්න ඕනේ. එතකොට තමයි මම යන අද ලස්සන ලොකේෂන් එක හම්බෙන්නේ. කොන්ක්‍රීට් පාර දිගේ ගෙලින්ම යනකොට තමයි එනාන් ප්ලේස් එක හම්බෙන්නේ. මේ තියෙන්නේ එනාන් ප්ලේස් එක. ඔයාලට ඇතින් පෙන්නේ. ඉතින් ඔයාලට පේන ඇති ලස්සන view එකක් එක්ක ලස්සන එකක් තියෙනවා. අද නම් වතුර ටිකක් බොරයි. හැබැයි මේ දවස් දෙකම අන්තිමේදී වැස්සා. ඒක නිසා තමයි බොර වෙලා තියෙන්නේ. හැබැයි වැස්ස නැති කාලේ මෙතන ලස්සන view එකකුත් එක්ක මාරම green vibe එකක් තමයි මෙතන තියෙන්නේ. අද නම් චුට්ටක් වතුර පාර සැරයි. ඒ වුණාට බලමු අපි එතන ගිහිල්ලා බලමු. අවස චුට්ටක් වහින්න වගේ තියෙනවා. හැබැයි බලමු. ලස්සන view එකක් එක්ක ලස්සන location එකක් අපි පොඩි ලොකේෂන් එකට ආවා guys. මාරම ලස්සන vibe එකක් තියෙනවා මෙතන. මේක හරියටම අපේ ගෙවල් ළඟම තමයි තියෙන්නේ. හැබැයි මං ආවේ ඔයාලට එන්න පුළුවන් ලේසියෙන් පාර එකක් එක්ක ආවේ. bags තියාගන්න places තියෙනවා. ඉතින් මාර ලස්සන vibe එකක් තියෙන්නේ. වතුර පාර නම් ගොඩක් අද සැර වැඩි. ඒ යන්නේ ඉතින් ලස්සන vibe එකක් පෙන්නන්න. මොකද මෙතන තියෙන view එක ලස්සන පේන උඩට. මෙතන ගහලා තියෙනවා මේ ජල ප්‍රදේශයක් වන අතර ආර්ථික සභාව ගැන මූලික වාක්‍යයමයි කියලා පෝස්ට් එකක් දාලා තියෙනවා. ඉතින් අපි ගිහලා බලමු ලස්සන ලොකේෂන් එක ක්ලාස් එක. අතන මෙතන එන්න තහනම් ප්ලේස් එකක්. කියන්නේ එතන එන්න බෑ කාටවත්. බට් මම ආවා. ඉතින් මේ vibe එක. ලෝයේ සිසිලස කියද්දී කියන පුළුවන් සුපිරිම ප්ලේස් එකක් තමයි මේ තියෙන්නේ. මෙතන වතුර පාර අද සැරයි. පාරට වේනවා ඇති. අතරම මේ තියෙන තැනින් මේ ගලට එහා පැත්තේ තියෙන තැන අඩි සාමාන්‍යයෙන් 12ක් වගේ ගැඹුරුයි. එතන කොහොමද නාන්න දෙන්නේ නැහැ. කට්ටිය තියලා තියෙනවා එතන නාලා. පල්ලෙහා තමයි නාන ප්ලේස් එක. අපි එතනට ගිහලා බලමු. vibe එකක් තියෙනවා කුමුක් ගස් දෙකත් එක්ක. කුමුක් ගස් දෙක නම් මාරම vibe එකක් තමයි එතන තියෙන්නේ. ඒක නම් මාරම view එකක් තියෙන වෙලනම් ඇත්තරම බදුළු ඔය සිසිලස කිව්වොත් මෙතන තමයි. ඉස් මං අද ආවේ තාත්තත් එක්ක. තාත්තා නම් පල්ලෙ ඉස්සලාම නැගින්න යන්නේ උඩට. මාත් යන්න ඕනේ දැන් එතනට. මෙතන වතුර පාර මට්ටම සැරයි. ඒ වුණාට මාරම එකක් තියෙන්නේ මෙතන. මාරම සීතලයි වතුර පාර වුණත් මෙතන නම් ගල් ගුහාවක් වගේ පොඩි ලොකේෂන් එකක් තියලා පොඩක් අපි ඒ කාලේ නම් සෙල්ලම් කරාවත් දැන් එතන සෙල්ලම් කරන්නේ නැහැ. කවුරුත් මෙතනට එන්නෙත් නැහැ. මොකද දැන් ළමා කාලේ ගිහිල්ලා කට්ටියගේ දැන් ඔක්කොම ෆෝන් වලට පුර වෙලා තියෙන නිසා. බට් මේක තමයි මම හිතන්නේ ගමේ ජීවිතේ ලස්සනම මතකයන් තියෙන දා. වේනා ඉතින් මෙතන තියෙන වතුර පාර සැර කොච්චරද කියනවා නම් පාර සැරයි. මම එතනට යන්න බලන්නේ. බට් මඩක් යන්න අමාරු තත්ත්වයක් තමයි තියෙන්නේ. බලමු තාත්තා වීඩියෝ එක ගන්නවා මම යනවා ඉතින් බලමු ගිහිල්ලා අපි
guys. Nearby Barcelona Kalla Udina, Kalla Disney. Reality, Kalla Disney Nanda Bay, Moto Sarai. Atia Tail in the ada අවුරුදු නිසා ඇවිල්ලා ඉන්නවා කට්ටියවත් අස්සන වයිස්යක් තියෙනවා මෙතන මොකුත් පේන්නේ නැහැ මෙතන ඒක නිසා අපි පල්ලෙහා තැනට යනවා පොක් ගහදාවට මෙතන ඇත්තටම මේ කම්බි වගේක් තියෙනවා අතනත් කම්බි වගේක් තියෙනවා ඉතින් මේ කම්බිත් එක්ක යන්නත් බෑ මොකද බොර නිසා පැහැදිලි මෙතන වතුර පාර හැබැයි අර පේන තැන් වල නම් කිසිම අවාදයක් නැහැ මොකද එතන වතුර පාරක් හොඳට තියෙනවා ඒ වගේම තමයි කිසිම බයක් නැහැ පොඩි කට්ටියක් එක්ක ආවත් මෙතන නාන්න පුළුවන් ලස්සනම ලොකේෂන් එකක් මේක මෙතන ඉඳලා වතුරටම වතුර මේව කරන්නේ වතුර ගන්නේ ඒ කියන්නේ වෝටර් බෝඩ් එකේ පම්ප්ස් තමයි මෙතන ඔක්කොම තියෙන්නේ මේ මෙතනින් වතුර අරගෙන තමයි මුළු බදුල්ලටම ප්‍රවාහණය කරන්නේ ඒ කියන්නේ සප්ලයි එක දෙන්නේ වෝටර් සප්ලයි එක. ඉතින් අපි යනවා කොමුක් ගහ නාන්න මොකද අතන වතුර පරසරයි. ඒ වගේම තමයි එතන නාන එකේ පොඩි බයක් තියෙනවා මොකද ඉන්ජින් එකක්වත් ආවොත් කියලා. මොකද එතන ඩේන්ජරස් වැඩි මොකද යකට කම්බිත් එක්ක. අපි බලමු කොමුක් ගහ ගාවත් කොහොමද තියෙන්නේ කියලා ලොකේෂන් එක. එතන නම් ආර වයිප්යක් තියෙනවා කියලා පේනවා. ඒ උඩ දාලා තිබ්බ බෝඩ් එකක් උඩ දාලා තිබ්බට වැඩක් නැහැ මේ පේනවා නේද PRP තියෙනවා මෙතන ඒ වගේ තියෙනවා ඉතින් බෝඩ් එකේ තිබ්බත් වැඩක් නැහැ එක්ක ගගෙන් ගහගෙන ඉන්න ඒවා වෙන්න පුළුවන් නැත්නම් සමහරක් ඒවා තියෙනවා ඉතින් කට්ටිය ඇවිල්ලා මෙතන ඩ්‍රින්ක් එක අරගෙන ඒවා දාලා යනවා එහෙමම ඇත්තට මේ වගේ තැන් විනාශ කරන එක අපරාධයක් මෙතන නම් මාරම වයිප් එකක් තමයි තියෙන්නේ බැස්සා බලමු වතුර පාර අපිට ඉන්න තැන නම් පොඩක් ගැඹුරු කට්ටිය නම් උඩ නානවා දැයි ෂේප් එකකින් වතුර පාර නම් සාමාන්‍ය ගානකට තමයි තියෙන්නේ බලමු සාමාන්‍ය වගේත් ෂෝල්ඩර් ලෙවල් එක ගන්නට වගේ වෙනකන් වතුර පාරක් තියෙනවා මාර ලස්සන වයිබ් එකක් තියෙනවා වතුර පාර නම් සරයි ගයිස් ඉතින් වතුර පාර මගේ ගාන හරියටම නිගාවට තියෙනවා ලස්සන වයිබ් එකක් තියෙන්නේ මාර මේක වතුර පාරට වල බලන්න නැත්නම් ලස්සන තිබුණා ඇත්තටම මාර ක්‍රීම් එකක් තියෙන වයිබ් එක බලමු අපි ඉතින් කරමු වගේ කකුල් මේක කැපෙනවා වගේ තියෙන්නේ අක්කාවා බට් අවුලක් නැහැ ගලක් තමයි උඩු ගලක් තමයි ඇල්ලලා තියෙන්නේ අවුලක් නැහැ මාර මේකක් තමයි තියෙන්නේ ගයිස් ගයිස් නාලා නම් ඉවරයි තාත්තා භාවනානවා අසල ලොකේෂන් එක තාත්තලා ගත්තාගේ ඔයාලත් ගන්න එන්ජොයි එකම ගන්න කියලා මම කියනවා බදුල්ලට ආවොත් ඔයාලත් මේ ලොකේෂන් එකට එන්න මේක බදුල්ල ටවුන් එකේම තියෙන්නේ පොඩ්ඩක් සාමාන්‍යයෙන් මීටර 500ක් වගේ දුරක තමයි එන්න තියෙන්නේ බදුල්ලට එන ගමන්ම බදුල්ල හොස්පිටල් එකකින් හරවලා තමයි එන්න තියෙන්නේ බදුල්ල ටවුන් එකේම මේ වගේ ලොකේෂන් එකක් කවුරුත් ගන්න නැහැ අතරම මම වයිබ් එක ඉතින් මාතලයක් ගන්න පුළුවන් බදුල්ලට එන කට්ටියට රෙස්ට් ඉවරයි කරනවා කට්ටිය නම් යනවා මෙතන කුඩු ගහයට මාරම පූලයක් ඉස්සරහා ඉතින් වතුර පාරක් තියෙනවා. ඉතින් අපි එතන ගත්තා. ගොඩක් කට්ටිය අහලා ඇති කුඩු ගහයට නාගෙන මාරම පූලයක් තියෙන ප්ලේස් එකක්. කොච්චියක් දෙනවා මේ ටයිම් එකේ මාරම ටයිම් එක තමයි වෙන්නේ එතන කිව්වොත්. ආ එතනේ දන්නේ ඕදින් ඉන්නේ කොච්චිය. එහෙම ඔය හදත් තියෙන බින්දිය.
දැන් උඩට ගියාම තමයි හරියට දෙන්නේ guys. ඉතින් උඩට යන්න ටයිම් එක මදි. මොකද කුච්චිය අපි යනකොට ගිහලා දුමුත් කියලා මම පළවෙනි නම් කැප් එක ගත්තා. guys, අපි ඉතින් යමු.